මම අද ඕගොල්ලන්ට හිතුවා කුරුඳු වගාවේදී දකින්න පුළුවන් සුලභ රෝග පිළිබඳව ඕගොල්ලෝ දැනුවත් කරන්න. මේ රෝගය ඕගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් ගොඩක් ගස්වල අපිට සාමාන්‍ය එදිනදා හමු වෙන ගස්වල ලපටි පත්‍රවල මේ රෝගය දකින්න පුළුවන්. මේ වැඩි වශයෙන් දකින්න පුළුවන් රෝගයක් තමයි මේ රෝගය. මේ රෝගයට අපි කියන්නේ කුරුඳු කොළ බිබිලි මයිටා හානිය කියලා. හරිද? එතකොට මේකේ නමෙන්ම තේරෙනවා මේක මයිටාවෙක්ගෙන් සිදුවන හානියක් හින්දා තමයි මේක සිද්ධ වෙන්නේ. මේ පත්‍රය සම්පූර්ණයෙන්ම මේ පත්‍රයේ මේ රපටි පත්‍රවල මේ යටි පැත්තේ තමයි මේ බිබිලි මේ ගැටි මේ තියෙන උඩ කොටස වෙනස්කම් වලට වාජනය වෙලා ගැටිත්ත මේ පහළ කොටස තමයි ගැටිත්ත අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ගහේ ගත්තට පස්සේ මේ පහළ පත්‍රවල මේ තරම් දකින්න හම්බෙන්නේ නැහැ. ගොඩක් මෙන්න මේ ලපටි අග පත්‍රවල අග කොටස් වල තමයි මේක ගොඩක්ම දකින්න පුළුවන්. දැන් මේ කොටසේ එහෙම සම්පූර්ණයෙන්ම මේ පත්‍රය මේ හැකිලලා තියෙන්නේ මේ හානියට ලක් වෙලා. එතකොට පත්‍ර වලට සිදුවන මේ ලපටි පත්‍ර වලට හානි සිද්ධ වුණායින් පස්සේ අලුතෙන් පත්‍ර එන්නේ නැහැ. එතකොට ශාකයේ වර්ධනය බාල වීමක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. එතකොට මේ මයිටාවට අපි කියන්නේ මේ එරියෝෆියස් බොයසි කියන මේ පලිබෝධකය තමයි මයිටාව තමයි විද්‍යාත්මක නාමය. එතකොට ඇසට පේන්නෙත් නැති මයිටාවෙක් තමයි මෙන්න මේ ඇතුලේ ඔහු ජීවත් වෙනවා. මේක කොටස ගැලෙව්වත් අපිට ඇත්ත වශයෙන්ම දකින්න හම්බෙන්නේ නැහැ මේ මයිටාව. හරිද? සාමාන්‍යයෙන් අපේ මේ PVS-ට දකින්න අමාරුයි. හරිද? එතකොට මේ මයිටාව පිළිබඳව අපි කතා කරොත් මේ මයිටාව මම PVS-ට මේ පෙනෙන්නේ නැහැ. දැන් මේ ලපටි පත්‍රවල දැන් මේක මේ ආකාරයට දකින්න හම්බ වෙනකොට ඕගොල්ලන්ට පේනවා ඇති කොළ පාටට තියෙනවා. නමුත් ඒක වර්ධනය වීමත් එක්ක මෙන්න මේ ආකාරයට දුඹුරු පැහැයට භාජනය වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. පැහැදිලිව පේනවද දන්නේ මේ වගේ දුඹුරු පාටට තමයි සාමාන්‍යයෙන් මේ වර්ධනය වුණායින් පස්සේ පැහැ දිස් වෙන්නේ. හරිද? එතකොට මේ හානිය සිද්ධ වෙන්නේ කොහොමද? මේ මයිටාව මේ පත්‍රවල තියෙන පටක උරා වීමක් සිද්ධ කරනවා. හරිද? කුරුඳු ගසේ ලපටි දළු සහ කොළ මතුවන අවස්ථාවේදී තමයි මේ මයිටාව මේ කොළවල යුෂ උරා බීලා ගැටිති නිර්මාණය කරන්නේ. එතකොට මේ යුෂ උරා බොනකොට උගලෝ ශ්‍රාවයක් නිකුත් කරනවා. හරිද? ඒ රසායනික ද්‍රව්‍යයක්. ඒ රසායනික ද්‍රව්‍ය නිසා කොළයේ සෛල අසාමාන්‍ය විදියට වර්ධනය වෙනවා. මේ ආකාරයට අසාමාන්‍ය විදියට වර්ධනය වෙලා මේ වගේ බිබිලි හදනවා. එතකොට මේක ව්‍යාප්ත වීම ගත්තොත් දැන් ගස් එකිනෙකට තියෙනවානේ. මේ ගස් එකිනෙකට තියෙනකොට එකිනෙකට ස්පර්ශ වීම තුලින් ඊට පස්සේ සුළඟ මගින් මේ වගේ දේවල් වලදී සාමාන්‍ය මේක ව්‍යාප්තිය සිද්ධ වෙනවා. ගොඩක්ම විශේෂයෙන් වැසි රහිත වියලි කාලගුණෙන් තමයි මේ බෝවීම ගොඩක්ම සිද්ධ වෙන්නේ. මෙතන සිද්ධ වෙන හානිය අපි කතා කරොත් හානිය ගත්තාම මේ පත්‍ර වලටනේ හානිය සිද්ධ වෙන්නේ. ඒතර පත්‍ර වලින් තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩාල වීමක් සිද්ධ වෙනවා. හරිද? අනිත් එක මේ ලපටි පත්‍ර වල මේ විදිහට හානි සිද්ධ වෙන්න ගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම ශාකයේ අලුතෙන් එන පත්‍රනේ ලපටි පත්‍ර. ඒතකොට ලපටි පත්‍ර වලට හානියක් සිද්ධ වුණාම ගහ සම්පූර්ණයෙන්ම දැන් මේ පේන්නේ මේ කලින් ආපු ලපටි පත්‍රයක් මේ හානියට ලක් වෙලා මේ විකෘති වෙලා මේ ගැටි පේන්නේ මේ කලින් ආපු පත්‍ර. හරිද? ඊට පස්සේ මේ ගහේ දළු දාන එක අඩු වෙනවා. ඒතකොට කුරුඳු පොත්තේ අවසානයේ කුරුඳු මෙන්න මේ පොත්තට තමයි මේක බලපෑම සිද්ධ වෙන්නේ. එතකොට අපි කතා කරොත් කොහොමද මේ රෝගී තත්ත්වය අපි වළක්වා ගන්න කියලා අපිට පුළුවන් සාමාන්‍ය මේ තියෙන පත්‍ර අපිට පුළුවන් ඉවත් කරන්න. හරිද? මේ පත්‍ර ඉවත් කරන ගලවලා ඉවත් කරනවා. ඉවත් කරලා ඒවා බිමට දාන්නෙත් නැහැ. මේ පුච්චන්න ඕනේ. නැත්තම් සම්පූර්ණයෙන්ම ආය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒතර ගිනි තියෙන එක තමයි මේක මේ වළක්වා ගන්න කරන්න පුළුවන් අපිට මේ භෞතික වශයෙන් කරන්න පුළුවන් ක්‍රියාවලිය. ඊට පස්සේ අපි මෙතෙන්දි ගත්තොත් තව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ කොහොම තෙල් අපි මිලිලීටර් 10ක් විතර අරගෙන ඒ මිලිලීටර් 10ට අපි සබන් වතුර මේ අරගෙන සබන් වතුර කියන්නේ අපි ගත්තොත් දැන් විම් දියර වගේ මේ ලික්විඩ් එකකින් අපි බින්දු කීපයක් දාලා ලීටර එකකට කොහොම දළු මිලිලීටර් 10ක් දාලා අපිට ඒක ස්ප්‍රේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දළු එන කාලවලදී ස්ප්‍රේ කරන එක තමයි හොඳ සති දෙකකට වරක්. එතකොට රසායනික ක්‍රම ගත්තට පස්සේ රසායනික ක්‍රම විදියට අපිට පුළුවන් මයිටාවනේ මේගොල්ලෝ. ඒතර මයිටා නාශක තියෙනවා. හරිද?
සාමාන්‍ය කඩවල වල මේ කෘෂි පොහොර කෘෂි භාණ්ඩ ඒ සම්බන්ධ මේ ඒ බඩු විකුණන කඩවල අපිට මේ ගන්න පුළුවන් මයිටාවන් විනාශ කරන්න මයිටා නාශක. හරිද? ඒ නාශකයක් අරගෙන අපිට පුළුවන් මේ ස්ප්‍රේ කරලා මේ සත්තු විනාශ කරන්න. එතකොට ගොඩක්ම මේ කොළ මේ වල හානිය තමයි සිද්ධ වෙන්නේ. ඒත් මේ සෑම මේවා තිබ්බත් සම්පූර්ණයෙන්ම මුළු මේ වගාවටම ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ රෝගී තත්ත්වය හේතු කොටගෙන. ඒත් මේක බහුලව අපිට දකින්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි මේ රෝගය. ඒ රෝගී පිළිබඳව තමයි මට අද ඕගොල්ලොන්ව දැනුවත් කරන්න ඕනුනේ. මම ඉදිරියේදී රෝගී තත්ත්ව කිහිපයක්ම ඕගොල්ලොන්ට මේ වීඩියෝ වලින් ගෙනන්න හිතන් ඉන්නවා. අපි ඉදිරි වීඩියෝ වලදී හමු වෙමු.